මම අවුරුදු එකමාරකින් කොණ්ඩේ කපලා නැහැ. දෙක ඉක්මනට ගියා. ඒක තමයි ප්‍රශ්නේ. ඊයේ ඇවිල්ලා ආය යනවා මම කොණ්ඩේ කපා ගන්න. මට මේ විදිහට ඉන්න බෑ. මොකද හරිම කරදරයි. ඒක නිසා මෙතන සැලොන් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ෆොටෝස් එකක් පෙන්නන තමයි මගේ කොණ්ඩේ විතර කපා ගන්න වෙන්නේ. ගිහලා බලමු. ඕන්න ගයිස් මම සැලොන් එක ඇතුළටම ගියා. ඔව් ඔව්. ඉස්සෙල්ලම සැලොන් එකේ මම නම කියලා ඉන්නම්කෝ. සැලොන් එකේ නම තමයි J-Max. මේක තියෙන්නේ ලුයිෂියම් වල. බාබර් මහත්තයා ඉතින් සුපිරි ඩයල් එකක් තමයි. පොරට භාෂා හතක්ද බෝධ කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් වැඩේ සුපිරියටම කියලා කරගන්න පුළුවන්. ඒ ඩයල් එක මගෙන් අහනවා මල්ලි ලංකාවට ගිහිල්ලත් කොණ්ඩේ කපා ගත්තේ නැත්තේ ඇයිද කියලා. අවුද කියලා. මම ආයේ බැරිද ආයේ. ඔව්. ඒ කපා ගන්න අතර වෙලාවක් උනේත් නැහැ. ඉතින් කැපුවෙත් නැහැ ආයේ. උපර පොඩ්ඩක් බය වුණා මගේ කොණ්ඩේ දැකලා. මොකද මේක නිකන් සිංහරාජ්‍ය වගේ. දැන් මගේ ලුක් එක වෙනස් වෙගෙන යන්නේ. කොහොමද මගේ ලුක් එක හොඳයිද? දැන් ලුක් එක සම්පූර්ණයෙන් වෙනස් වෙගෙන යන්නේ. ඔන්න ඉතින් වැඩේ අන්තිම කොටසේ යන්නේ. මට සැටිස්. මොකද මං හිතුව විදියටම වැඩේ කරලා දුන්නා. කොහොමද මගේ නිවු ලුක් එක හොඳයිද? ඉතින් අවුරුදු එකමාරකට පස්සේ ඔන්න මගේ කොණ්ඩේ මං කැපුවා. මම හිතුව විදියට මගේ කොණ්ඩේ කපා ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න මගේ කොණ්ඩේ හොඳයි කියලා. ඔන්නම තමයි මගේ කොණ්ඩේ කපා ගන්න පුළුවන් වුණේ අවුරුදු එකමාරකට පස්සේ.